ආයි සෙට් එකටම අද ආපහු අපි මේ ඉන්නේ මාර්තු 9 වෙනිදා. ඒතකොට කලින් ළඟදී ට්‍රිප් එකක් ගියා. ඊට පස්සේ දැන් ආපහු මේ ඔෆිස් එකේ කට්ටියත් එක්කම තමයි මේ ට්‍රිප් එක කරන්නේ. ඒකට කලින්ට වඩා සෙට් එකක් ඉන්නවා. ඒතකොට අපි මේ පාරේ යන්නේ විල්පත්තුවේ. ඒතකොට අපි අද නවතින්න තැනක් සෙට් කරලා තිනවා. හෙට උදේ තමයි 5:00ට කොහෙද අපිට යන්න තියෙනවා මේ විල්පත්තුවේ එන්ට්‍රන්ස් එක ගාවට. එතනට සෆාරි ජිප්ස් දෙකක් කොහෙද සෙට් වෙලා තිනවා අපිට යන්න. මම දැන් රත්නපුරේ ඉඳන් යක්කලට මං හිතන්නේ මං යක්කලට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි කට්ටිය පිටත් වෙනවා කිව්වේ 8:40 8:40 වගේ වෙනකොට. දැන් මම රත්නපුරෙන් 7 කාලට විතර ආවා. ඇවිල්ලා දැන් යක්කලේ ඉන්නේ. දැන් වෙලාව 8:47යි විතර. මෙහි කඩවත ඉඳන් ඉන්න සෙට් එක තාම මග. දැන් අපි මේ ස්ක්‍රීන් මේ ලොකේෂන් ෂෙයා කරගත්තා. ඒගොල්ලෝ කොහොමද තව විනාඩි 5ක් 10ක් විතර එහායින් ඉන්නේ. ඉතින් අපි දැන් මෙතන ඉඳන් කෙලින්ම යන්නේ විල්පත්තුව පැත්තට. එතකොට එතන එහෙ නවතින්න තැනක් සෙට් කරලා තියෙනවා මං කිව්වා වගේ. අපි එතනත් බලමු කොහොමද තත්තියද. ඔන්නෝම අද ට්‍රිප් එක පටන් ගන්න. ඉතින් අපි අද 12:02ට කලින් කොහොම හරි එතනට යවෙයි. ඊපස්සේ හවස එක වැඩ තියෙනවා. අපි සමහර විට අනුරාධපුරේට මං හිතන්නේ ඉතින් ඉඳන් පැය භාගයේ දුරක් තමයි තියෙනවා කියලා කිව්වේ. ඉතින් මේ පැය භාගයේ දුර අපි හිතන්නේ නැතුව අපි යන්න හදන්නේ අනුරාධපුරේටත්. රයිට් ඔන්නම තමයි ට්‍රිප් එකේ සාරාංශය. වාහන 3ක් යනවා දැනට. අපි බලමු. එහෙනම් අපි දිගටම යන්න. මේ දේශ විසිතු. මේ ඇඩ්මට් බණ්ඩාර සහ එයාගේ දරු දෙපළ මේ ලක්ෂාන් ගෝඩ් ෆාදර් සහ මම පිළිවෙලට ගන්න ඕනේ නේද? අන්න එක්තරයි එන්නවනේ. අපි ඉන්නේ ඉසුරුමුණි පෙන්යුවල. ඔයගොල්ලෝ බ්ලොක් 3ක් 4ක් විතර පස්සට ගියොත් මෙතනම තමයි හිටියේ. මම මේ බ්ලොක් එක මේ පැත්තෙන් පින් කරන්න. මෙන්න මෙතනින්. මෙතන මාළු ඉන්නවා. එන්න තියෙනවා අලියේ නෙලල. අලියේ ගාලියේ කර ගහපු එකද? අලියේ කර ගහපු එකද? මාළු. ගඩේ නෙලල තියෙනවා අලියේ. මේ පැත්තට ගියොත් කෞතුකාගාරයක් වගේ තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් ඉසුරුමුණි පෙන්යුවල. ලයිව් එක අදලා මෙහෙම ඉසුරුමුණි පෙන්යුවල ගැන අපි කතා කරමු. හරි කියන්නේ. ඒ දෙන පෙන්යුවල. ඔව් ඒ සාලි අශෝකමාල කියලා නේද? කොහොම හරි රන්වසු වෙනන් තමයි ඒක හම්බෙලා තියෙන්නේ. මේ මොකද පිළිමි. ඒකට ඒක අරගෙන ඇවිල්ලා තියෙනවා මෙහෙම. රන්වසු වෙන පැත්තට ගියොත් එහෙම ස්ටාර්ගේට් එකක් කියලා බලා ගන්න පුළුවන්. කවුරුත් දන්නේ නැහැ මොකක්ද කියලා එක එක්කෙනා ඒක කතා කරනවා. ඊට පස්සේ මෙතනට ගියොත් එහෙම බස් එක ගන්න පුළුවන්. අතෙන්ට ගියොත් එහෙම ඉතින් නැගිටින්න. Thank you for your information. Okay, in my case ඉතින් ආව මම මේ vlog එක මෙන්න මෙතනින් පින් කරලා තියෙන්නේ. මෙන්න මෙතනින් පින් කරලා තියෙන්නේ. හරිද? ඒක බලන්න මම ටයිම් එකත් එක්කම දාලා තියෙන්නේ. හරිද? මෙතන වෙන්නත් පුළුවන්. නෑ මෙතන නෑ මෙතන. මෙතන නේද බං? වීඩියෝ එක මෙහෙම බලනකොට ඔව් මෙතන. මෙහෙත් බලන්න. ඔව් මේ කොහේ හරි බලන්න. හරිද? මෙහෙ දෙපැත්ත ඕන දිහාක බලන්න මේ වීඩියෝ එක තියෙනවා. එතකොට මෙතන මමයි අසිතයියි ඇරෙන්න අනිත් ඔක්කොම කට්ටිය අලුත්. හරිද? ඒතකොට ඒගොල්ලන්ගේ මවාගෙන මේ වීඩියෝ එක බලන්න. මේවා තමයි මූණු.
අපි ඉස්රුමුණි විහාරයේ මහත්මන් නිර්ගයන් ගල් පර්වතයේ මුදුරට නැගලින්. එතකොට මේ ඉතම අපිට වැහෙන දේවල් තියෙනවා. ඉතින් මේක තියෙනවා මේ පැත්තෙන් මොකද වෙන්නේ 36ද? ඕන අනුරාධපුර එක්කන. ඈ? 36. ඉතින් වෙනවා. නිදාගන්නේ ලැස්තින්නේ ඒ කොලොනිදී ඇමරිකන් නෑස් මෙයා ළඟදී බැ කවුරු ඉන්න හරි පස්සෙල්ල තලාගෙන ඉන්නේ තෝ මේ පොල්මන් ඉන්නවා යාළුවනේ අපි විල්පත්තුවේ පොලිවේ ඉන්නේ. ඉතින් පහට තමයි නැගිට්ටේ නෑනේ. මම 5යි කාලෙට නැගිට්ටේ. 5යි කාලා පහුවෙලා 5යි කාලෙට පහුවෙලා නැගිට්ටේ. ඒගොල්ලෝ තමයි කියන්නේ. දැන් මෙතන 6:22යි. මොකටද මං ආයෙ උදේ නැගිට්ටේ මේ ජීප් එක මෙතනට එවලා තිබිලා අපි කාර් එක මෙතනින් දාලා මුලින් ආන ඉවරයි. හරි. මෙතන ඉන්න ලක්ෂා තියෙනවා දනුක ලක්ෂාන් හායි කියන්නේ. හලෝ දනුක හායි කියන්නේ. හායි ඉමන්දි හායි කියන්නේ. Hi guys. දේශන් නෑ ආයේ. ඉතින් හායි කියන්නේ. ගෝවි හායි කියන්නේ. ඔයා guys මොකද නෑ. everybody යා ඔන්න ඕගොල්ලෝ තමයි ඉන්නේ ඈ. අපි ඊට පස්සේ කොටියෝ පෙන්නනවා ඕගොල්ලන්ට අද අලි පෙන්නනවා හෝනි පෝක් පෙන්නනවා ඔක්කොම යටි ඉන්නවා. බුදු සරණයි නේ.
ඉන්ට්‍රන්ස් එකත් එහෙමද? අපි විල්පත්තු වනෝද්‍යානයේ මැදේ සිටින්නේ. අපි ඛණ්ඩ තමයි ලෑස්ති වෙන්නේ. Fork and spoon for you as well. That's considerable. Yes. This bag is for you. මාත් බත් එක. ඒක කලින් තිබ්බ එක. What can you do? ඒක කලින් This is how to apply sunscreen. මසාජ් උදා ගන්න යස්. කවාකාර ආකාරයට. කවාකාර ආකාරය. සම්බාහනය කරගන්න. දූවිලිත් එක්ක. දැන් උතන මැටි හැදෙනවා තව ටික. මොකද කියන්නේ මේක? ඊටමත් හොඳයි හොඳ දෙයක් අපි දැක්කේ. මේව බලන්නද අපි ආවේ වල්පොත්. මේල විල්පත් වල ආවෙන එක සත්වෙක්. මෙහාට කියන්නේ ඕනියා සිත කියලා. වඳුරේ කියලා කලබල කරා මචං. මාත් කලබල වුණා මචං. මේ ඇගිට්ට ගම ටොං කරා තමයි. අමුතු වුණා මොකලක් තියනවා කියලා. මේ අම්මට තේ. ඔව්. උඩ දෙපාර පණි නිදි. වැස්ස සෙට් වෙලා තියෙන්නේ. ඒකයි මේ පට්ට කලුර වෙලා තියෙන්නේ. මේකනේ විල්පත් වැස්ස. ඔය මේට උලන් ගන්න මේට වර.
අපි පොත්තෙන් එළියට ආවිලා ඉන්නේ. ඉඳුල් ඉන්නවා මෙතන. අයි කට්ටිය තින්නේ. ඔක්කොම යහතින්. කවුරුත් කාරෝ ප්‍රශ්නයක් නැහැ. අපිට ඊළඟ වීඩියෝ ගන්න හම්බුනේ අමාරුයි. අපි ආවා. දවල්ට කෑවෙත් නැහැ. හරිද? ඇඟපත හරි අමාරුයි. ෆොටෝ ගිහිල්ලා සෆාරි ජීප් එකෙන් බැස්සත් ගෑස්සෙන් ලයින් එකක් තියෙනවා. බූවිලි කාගෙන ආවේ මේ බාන්නේ. කඳු නැගලා ගේමක් නැතුව හිටපු කොල්ලොන්ට වෙච්ච දේවල්. හරිද? මේ පේනවා. yes. මේ අර ට්‍රැක් පැනලා. ට්‍රැක් පැනලා ගෝ මේක ඉස්සරහින් ඉඳපයිද? ලස්සන ඉන්න කොට 360 උඩ කරගෙන බා. ඔය. හරි. තැන්ක්ස්. හරි. Last